ඔබ ඉපදුණු ගෙදර ඔබ ඉපදුණු තැන වැදගත් වෙන්නේ නැහැ ජීවිතය සාර්ථක කරගන්න. පැලක ඉපදුණත් ඔබට පුළුවන්කමක් තියෙනවා සැබවින්ම කැපවීම හරහා ඒ ඔබේ පැල ඒ පැත්තේ තියෙන ඒ ප්‍රදේශයේ තියෙන විශාලතම ගෙදර ලස්සනම ගෙදර බවට පත් කරගන්න. මේ සිතට පුළුවන් කැපවීම හරහා ජීවිතේ හිතාගන්න බැරි බලාපොරොත්තුවක් යථාර්ථයක් කරගන්න. වාහනයක් නැති ගෙදරක් ඔබේ ගෙදරවීම පරම්පරාවටම වාහනයක් මිලදී ගන්නට නොහැකි වීම දුකක් අඩුපාඩුවක් කියලා හිතන්නට එපා. ඒ අවස්ථාවක් කරගන්න. පරම්පරාවට කරගන්න බැරුණු ඒ වාහනයේ හීනය ඔබ ඔබේ මිදුල තුල පතිත කරන්න. ඔබ මිදුලට ගෙනත් නවත්තන්න. ඔබටම හිතාගන්න බැරි වෙයි ඔබ මොන වගේ ජයග්‍රහණයක්ද කරේ කියන කාරණාව. දෙමෝපියන් සමාජීය අත්දැකීම් තුලින් පොතේ අධ්‍යාපනය තුළින් සමහර විට නූගත් වෙන්න පුළුවන්. නමුත් උගත් දරුවෙකු බිහි කරන්නට තරම් ඔවුන් නූගත් නොවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ නූගත් අඩු දැනුම අභිබවන්න ඔබ ඒ නූගත්කමට වටිනාකමක් උගත් බුද්ධිමතෙක් විදියට ඒ දෙමව්පියන්ට ඒ වටිනාකම ගෙනත් දෙන්න. සැබවින්ම ඒ දෙමව්පියන් බුද්ධිමත්යයි සමාජය හංගඩු ගහනවා ස්ථිරයි. හිත ධනාත්මකයි නම් හිත ලොකුයි නම් හිත විශාලයි නම් හිත කරන්න හදන දේවල් අති මහත්ම සැබවින්ම හිතට පුළුවන් ලෝකයක් දිනන්නට ලෝකයක් තමන්ගේ දෙයතට ලබා ගන්නට. හිතන්න ධනාත්මකව හිතන්න වෙනස් අයුරින් නැති තැන කියන්නේ සැබවින්ම අලුත් අවස්ථාවක්. ඔබ බලන්න නැති තැනින් වැඩි ප්‍රයෝජනයක් නැති තැනින් අවස්ථාවක් තුලින් ඔබේ ජයග්‍රහණය ළඟා කරගන්න. ස්තුතියි සාර්ථක දවසක්.